මානසික සෞඛ්‍ය කියන්නේ ඇත්තටම මානසික ජීවිතයේ ඇති වෙන යහපත් ක්‍රියාකාරී. ඒකට කියනවා මානසික යහපත කියලා. mental well-being. තව දෙයක් කියනවා නම් මානසිකව සතුටින් ජීවත්. ඒ වගේම මනෝ සංකීර්ණතා නොමැතිව සැහැල්ලු ජීවත්. ඒ වගේම සරල ජීවන රටාවක් වැළඳගෙන. ඒ වගේම තමන් විසින් තමන්ව නිවැරදිව රැකීම. තමන් තේරුම් ගැනීම. අවබෝධය, බුද්ධිය, කුසලතා මේ සියලු දේවල් එකතු වුණාම එතන තියෙනවා මානසික සෞඛ්‍යය. ඒ වගේම හඳුනාගන්න මානසික ආබාධක ඒ ආබාධවල යම් ලක්ෂණ නොමැති සාමාන්‍ය ජීවිතයක් විදිහට එදිනදා ජීවිතය ජීවන රටාව සමබර කරගෙන ජීවත් වෙන තමයි මානසික සෞඛ්‍යය. තව විදිහට කියනවා නම් අස්වාභාවික නොවන ප්‍රතිචාර සහිතව ජීවත් වීම තමයි මානසික සෞඛ්‍යය. සමාජ සම්මතයට අනුව ජීවත් වීම සහ විකෘතියකින් තොරව හැමතිස්සෙම ප්‍රකෘති විදිහට සිටීම, හැඟීම, හැසිරීම මේක තමයි මානසික සෞඛ්‍යය. තේරුම් ගැනීම හොඳම ක්‍රමය. නිවැරදිව සිටීම. නිවැරදිව හැඟීම් කළමනාකරණය කිරීම. නිවැරදිව හැසිරීම. මේ ක්‍රියාවලින් තුන සම්මත විදිහට පවත්වගෙන යාම තමයි මානසික සෞඛ්‍යය කියන්නේ. ඒ අනුව වැඩි දෙනෙක් මේක හරියට දන්නේ නැහැ. රෝග ගැන කතා කරනවා පිස්සුව නෑ. පිස්සුව පමණක් නෙවෙයි. අපේ ජීවිතයේ මානසික ශාරීරික ගත්තොත් මානසික ජීවිතයේ තියෙනවා නොයෙක් අඩුපාඩු. දැන් අපි එකම සිතුවිල්ලක් නැවත අපි උරුමට එනවා නම් අපිට හරි වදයක්. මට මේ අත් දෙක පැය භාගයකට සැරයක් හොදන්න කියලා බලකලොත් මගේ සිත මට මහා වදයක්. අන්න බණ්ඩ එනවා. අපේ සිතුවිල්ල මානසික සෞඛ්‍ය වෙනවා. අපේ හැඟීම මානසික සෞඛ්‍ය වෙනවා. මට අනවශ්‍ය විදිහට කේන්ද්‍රය යනවා. ඒක අනවශ්‍ය හැඟීමක්. අනවශ්‍ය විදිහට මම බයේ ජීවත් වෙනවා. අනවශ්‍ය හැඟීමක්. අනවශ්‍ය හැඟීම් වලින් තොරව. අනවශ්‍ය සිතුවිලි වලින් තොරව. නිෂ්ඵල සිතුවිලි වලින් තොරව. ජීවන රටාව සමබර කර ගැනීම තමයි මානසික සෞඛ්‍යය කියලා කියනවා. අපි හැම කෙනෙක්ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට යයි. ඒකේ වැදගත්ම දේ තමයි මානසික සෞඛ්‍යය. එනම් සිත රෝගී තත්ත්වයටපත් නොවි සාමාන්‍ය ගැටුම් ඇති කරගන්න තු ජීවන. සමහර අය ඉන්නවා ගෙදරත් ප්‍රශ්න, වෘත්තීය ප්‍රශ්න, පාසලේ ප්‍රශ්න. එනම් මේ හැම තැනකම සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම තමයි මානසික සෞඛ්‍යය කියලා. ඒ වුණාම මානසික සෞඛ්‍යය තවදුරටත් තේරුම් ගන්න. අපි අපේ මානසික සෞඛ්‍යය යහපත් තත්ත්වයකට පත් කරගන්න. ඒක හරියට තේරුම් ගන්න නැතුව අපිට බෑ කවදාවත් මානසික සෞඛ්‍යය ගැන අවබෝධයක් ඇති කරගන්න. ශාරීරික සෞඛ්‍යය මානසික සෞඛ්‍යය අතර මොනවා කියන්නේ කොහොමද? දැන් පිටංග ඕරි සල්ලි කර්මයක් කරනවා. ඒ සල්ලි කර්මයට පෙර ඇයි වේදනදේ කරන්නේ? සල්ලි කර්මයේ එක සමාන වන වේදනාව. අන්නේ වේදනාව වල ප්‍රසිද්ධ මානසික විදිහට ආයතන.
මානසික සෞඛ්‍යය දැනෙනවා මේ ශාරීරික සෞඛ්‍යය. ශරීරයේ කතා අනිවාර්ය ශරීරයේ ලෙඩ වෙනවා මානසික. ඒවට අපි කියනවා මනෝ දෙහිත රෝග කියලා. එවැනි මනෝ දෙහිත රෝග රාශියක් තියෙනවා. ગેස්ට්‍රයිටිස්, අම්ල පිත්තය. අපි බුදා දිනු මේක වේද හරියට විඳක්. ගෑස්ට්‍රයිටිස් බඩේ අම්ල කියන්නේ කාටද? පොඩි දේවල් උඩට ඉඳලාය. ඒ වගේම කිසිම දුකින් ඉන්නයි. ඒ වගේම ආසතියෙන් ඉන්නයි. මානසික මානසික සාධුකින් තර මානසික සාධුක රාශියක් නිසා තමයි අමුත්තේ ඒක වෙන්නේ. එහෙම බලුවාම අපේ හිත තුළ ඇති වෙන බව ආර්ථික යෝගය වය නිසා කාංසාව වගේ තත්ත්වයක්. දුක නිසා විසාදේ වගේ තත්ත්වයක් වෙනවා විප්‍රේෂණ. ඒ වගේම කෝපය නිසා මානසික සෞඛ්‍ය හොඳටම වැටෙනවා. කෝපය කියන්නේ මානසික සෞඛ්‍ය සහ චිත්ත වේදී සෞඛ්‍යයට අයිතියි. අවුරුද්දක කාලයක් අධික කෝපයෙන් කිව්වොත් එයා බිරිදි උදිර පීඩනය වෙනස් වෙලා වැඩි වෙලා මරණය මොහොතදී අන්න බලන්න එහෙම මිනිහෙකුට වැඩි කාලයක් ඉඳින්න බෑ. හැම මිනිහෙකුටම සතුට අවශ්‍යයි. සතුට කියන්නේ චිත්ත වේගය. ඒ චිත්ත වේගය උඩට අයිති මානසික සෞඛ්‍යය. එතකොට හැම මානසික සෞඛ්‍ය සාධකයක්ම ශාරීරික සෞඛ්‍ය සමග බැඳී තියෙනවා. මේක සම්බන්ධයි. ඒනම් මනස රෝගී තත්ත්වයට පස්සෙන් තියෙන්නේ. බෞද්ධ හේතුන් ඒවා උදාහරණයක් සමහර මිනිස්සු ජීවිතය සමුගන්නවා. හේතු වෙන සාගරයේ ඉන්නවා අපි දකින්නේ. එනම් මේ මානසික සෞඛ්‍ය ගැන මානසික ආබාධ වලට යනවා මෙන්න මේ හේතු තමයි ගානවල බලපෑම. ආරේ ගති නෑරේ. මොකද අපි හාරු තාත්ත පට්ටේක් නම් පුදස් පට්ටේක්. ආරේ ගති නෑරේ. අපි කියනවා ආරේ කියලා. එතකොට ඒ වගේම දියවැඩියාව ආරට. ඒ වගේම මානසික රෝග සමාන පරම්පරාවක් ලැබෙනවා. දැන් බින්න උන්මාදයේ කරාම ඒ පරම්පරාව ගොඩක් අයට එකෙන්. ඒ ඉඳුල් උංගගේ ජීවිතේ සැකේ තියෙනවා. සමහර පොල්දින අපි කරන අම්මට අර්ථ දක්වන තාත්ත අම්මවට දක්වන. ඒ දෙන්නම ළමයි සැක කරනවා. ළමයි අර දෙන්න සැක. ඒ සැකේ නිසා මරා ගන්නවා. විග්‍රහද බලනකොට මේක මේ පෞලෙම තියෙන මානසික අරුමුය. එතකොට මේකේ ඊට තව හේතුවක් තමයි ආතතිය. ආතතිය ජීවත් වෙන ගොඩක් මිනිස්සුන්ට මානසික රෝග දැනෙනවා ඉක්මනට. ඒ නිසා තමයි ආතතිය අඩු කරගන්නයි කියලා. ආද මොකද ආතතිය අඩු කරගන්න කියලා උදාහරණ ක්‍රම නිසා තවත් ආතතිය වැඩි. උදාහරණයක් පඩිගින්නට කනවා. පඩිගින්නට කන්නේ ආතතිය අඩු දේවල් වලින් ආතතිය වැඩි දිනවා. සමහර කාලෙක කරන හායි දුවිලාව තරපුටනේ. ඒක මොකක්ද අඩියට නෙමෙයි. සමහර අය අන්නේ සම්පූර්ණ මස්මාල් කරනවා. වැද්ද ගැටීට හොත් හදාගන්න. ඒකෙන් බලන්න ඊළඟ තේල් ගෑවම. ඊට පස්සේ අනිත් ඉක්මනට ඉන්න ඇඟල් ලෙඩ වෙනවා. ඉතින් ඒක අවසානයේ ඇඟල් ලෙඩ වෙනවා කියන හිතන්නේ නේද? ඉන්නේ අනුක කාර්යය තමයි අභියෝග වෙන්නේ. තව යවුන අභියෝග අවුරුදු 25 දක්වා අපේ චිත්තේ අභියෝග ඒ යොමුන් අභියෝග අපිට ඉගෙන ගන්න අභියෝග තිබුණා. පස්සේ O level, A level, පාස්. අන්තර්ජාල අධ්‍යාපනයක තරංගයක්. ඊගාට ආගම. අභියෝග. ආගමේ ලැබෙනවා ආදරය අනිත් කරනවා.
මේ නිරෝගයක් තියෙනවා. ඊට රස්තාවක්. දැන් රස්තාවේ ගැටලු. මෙන්න මේ නිසා යෝන් මනස ඉක්මනට ලෙඩ. හේතුව වයසට යනකොට වෙන ඔක්කොම ප්‍රශ්න ටික සමාන එකයි වයසට යනවා. ජීවිතේ අපියෝග ටික විමට දාලා යපු වයසට යනවා. අදාළදල් සමාජයදල් වස්තාවදල් මේවල හරිය හම්බ කරලා වයසට යනකොට බලන්න අර මහා ප්‍රශ්න ටික විමට දාලා යපු වයසට යනවා. එහෙනම් අර ප්‍රශ්න ගැටියෙම ඉන්නේ පොලිකාව. ආවෙන්නත්. ප්‍රශ්න එක්ක ජීවත් වීම තමයි මානසික රෝගවලට හේතුව. ඒ ප්‍රශ්න ගැටියෙම මේ වස්ත්‍රය යවුවොත් නවයුන් වයසේ හා තරුණ කාලේ තරුණ කාලේ තමයි දුකිස් මේකින් උපදින්න වැඩි. තරුණ කාලේ තමයි අපරාධ වැඩි. තරුණ කාලේ තමයි පෞද්ගලික ජීවිත වැඩි. ඒ අනුකම්පාවෙන් යවුන් මානසික සෞඛ්‍ය අතර සාල ගැනීම